welcome to my YouTube channel. ඉතින් අද පොයි දවසේ මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් අද පොඩ්ඩක් පන්සල් යන්න කියලා බැලුවේ. ඉතින් ඔයාලටත් වීඩියෝ එකක් දාන්න එක නිසා මම වීඩියෝ ටිකක් ගන්න ඕනි කියලා හිතුණා. ඉතින් අද ලොකු එකක් නෙවෙයි වීඩියෝ එක පොඩි වෙයි. ඒකට බලමු අද ඉස්සරහට මොකද වීඩියෝ එකේ වෙන්නේ කියලා. අද ඉතින් පන්සල් යන එක තමයි තියෙන්නේ. අද බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා බ්ලොග් එකේ. දැස්තිලා ඉන්නේ. යන්නයි තියෙන්නේ. Hello guys, welcome to my YouTube channel. ඉතින් අද පිළිගන්න මගේ YouTube channel එකට හැමෝම කට්ටිය. ඉතින් අද vlog එකක් ගෙන ආවේ අද පොය දවස නිසා. අද අපි පොය දවසේ කට්ටියත් එක්ක පොඩි ගමනක් ගියා. පන්සල් විතරක් යනවා කිව්වට ඒකට පන්සල් විතරක් නෙමෙයි ගියේ. කට්ටියත් එක්ක තව පොඩ්ඩක් ඇවිදින්නත් එක්ක අපි ඔය ගියා ඉතින්. අද මේ දවසේ ගෙවුනේ කොහොමද කියලා තමයි අද මෙතන vlog එකේ වෙන්නේ. අපි බලමු ඉස්සරහට මොකද vlog එකේ වෙන්නේ කියලා. channel එක channel මාත් එක්ක ඉතින් ළමයි මේ පන්සල තියෙන්නේ පොඩ්ඩක් කන්දක. ඉතින් කැලයත් එක්ක තමයි මේ පන්සල තියෙන්නේ. ඇත්තට මාරම ලස්සනයි. සාමාන්‍යයෙන් වගේ vlog බලන අපේ ගමේ අය නම් දන්නවා මං අද කොහෙද ගියේ කියලා. මේ වෙද්දිත් ඔයාලා දැක්ක ගමන් කියන්න පුළුවන් කොහෙද මං ගියේ කියලා. ඉතින් ගණේ කන්දි කියලා තමයි අපේ පැත්තේ නම් කියන්නේ. ඒකට තව නමක් තියෙනවා පන්සලට. ඉතින් කට්ටියත් එක්ක මේ විදිහට අපි ගියා. ඉතින් පොඩ්ඩක් කට්ටිය vlog වලට එන්න ඉතින් පොඩ්ඩක් අකමැති. ඒ ඉතින් මම පොඩ්ඩක් තනින් තන කට්ටියව ගත්තා. ඉතින් හද ඉතින් මගේ යාළුවා නැහැ. මෙයාලත් එක්ක තමයි අද මං යන්නේ. ඉතින් යාළුවා අද එන්න විදියක් නැහැ කිව්වා. ඒ නිසා තමයි ඉතින් මෙයාලත් එක්ක අද මම යන්නේ. ඉතින් ළමයි ඔන්න අපි පන්සලටත් ආවා. මේ තියෙන්නේ පන්සල ඉතින්. ගලත් එක්ක තමයි මේකේ තියෙන්නේ. පන්සල කිව්වට පන්සල පල්ලෙහා තව තියෙනවා. මෙතන බුදු මැදුර ඔය ටික අවශ්‍ය ටික ඒ ටික තමයි ඔතන තියෙන්නේ. ඉතින් අපි ඔය උඩ පේන ගලටත් අපි ගියා. ඒ කියන්නේ මුලින්ම ගියේ උඩ තියෙන ගලට. ඒ කියන්නේ ඔතන තියෙන ඔය කොටසට එක්ක උඩ තියෙන ගලත් එක්ක සම්බන්ධ වෙලානේ තියෙන්නේ. එතනින් උඩ ටිකට තමයි අපි පළවෙනි පාර ගල් ගියේ. ඔය ගලට නගින්න ගියා. අපි යමු ඉතින් බලන්න ඒකට යන්නේ කොහොමද කියලා.
අද ඔය දැස මාගේ වෙලා දිවිය පුරා දිවිය පුරා දිවිය පුරා මතකයිද අද වාගේ දිනගන්න ඒ කාලේ ලං වෙන්න යාවලමයි පන්සලට මේ ඉතින් අපේ පැත්තේ තියෙන පන්සල. ඔයාලට එන්න ඇවිල්ලා බලන්න. අස්සනයි ඉතින් ඔයාලා බලන්න චොඩි බ්ලොග් ටිකක් ගේන්න. ඉතින් මේක පරෙත් මේකට යන්න බලන්න. මෙහෙත් තියෙනවා. දෙනුනා මගේ ලෝකෙ ඔබ කියලා මතකයිද අද වාගේ දිනගන්න අපි දැන් ළමයි පන්සලටත් ගිහිල්ලා ඒ ටිකත් ඉවර වෙලා දැන් යන්න හැදුවේ. ගලක් තියනවා කිව්වනේ. ඒ ගලට තමයි ඔය යන්න හදන්නේ. අපි එහෙනම් යමු. මොකද වෙන්නේ කියලා බලමු. ඇයි ජූලි වලට ඉතින් ළමයි දැන් අපි යනවා මේ පැත්තේ තියෙන ගලකට. සෙට් එකත් එක්ක කැලේ පාරකින් තමයි යන්නේ ඉතින් මං හිතන්නේ පාර වරද්දගත්තා. පාර වැරදුනාද? ඉතින් දාලා තියෙන බෝඩ් එක. කැලේ පාරකින් තමයි යන්න තියෙන්නේ. බලන්න. පෙරප්පුවක් කරන්න බෑ. ඒක කැඩින්නේ. අපොඩි කැඩින්නේ. අපි වගේ කැලේ පාර හොයාගෙන ගල් වලට යන අය තමයි සිටියද? කමෙන්ට් එකක් දාන්න. ඒ යන ගමන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න මතක කරගන්න එපා. ඔය පැත්තේ නෙමෙයි. මාව අද ඔය දැස මාගේ වෙලා දිවිය පුරා දිවිය පුරා දිවිය පුරා මතකයිද අද වාගේ දිනගන්න ඒ කාලේ ලං වෙන්න පෙර මග බලා අපි මෙහෙට ආවනම් සුපිරියට වරු. නෑ මං කිව්වේ එදා අපි අරුක් ගම්මන යනකොට වඩා මෙතෙන් ආවනම් සුපිරි. හොන්නලා මේ ගාන නිකන් ට්‍රැවල් ව්ලොග් එකකුත් වගේ එකකුත් වෙනවා. දෙකම තියෙනවා. තමයි. සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. හරි ළමයි තා පොඩ්ඩයි. යටි යනවා. බයන පාර තමයි අපි එන්නේ එතන සුද්ධ වෙනවනේ. අයියන්නේ මේ පාරේ මම දරුගේ කොහෙන්ද යන්නේ? සංකේදී. ඔය හරි ඔය කොහෙන්ද යන්නේ? ලෝකාන්තේ මතුනා.
ඉතින් ළමයි ඉන්නේ ඉතින් අපි හොයපු තැන. ආවෝ. මේක නම් ඇත්තටම සුපිරියි. මතකයිද අද වාගේ දින ගැන්න ඒ කාලේ ලං වෙන්න මං හිතන්නේ මේකෙන් භාගයක් විතර මේ පැත්තම පේනවා. අපේ ගම මේ විදිහට පේනවා. සුන්දරද කියලා පේනවනේ. මේ කන්ද ඉක්මන පේනවා තමයි. මේ ටික කැලේ. Hai Chanu, මෙයාව නම් දන්නවද? සිතවිලි මාගේ එකිනෙක අමුණා කෙත්තම් කළා ඔයරු දසුනකි මාගේ හදවත පතුලේ සිතම් කළා අද ඔය දැස මාගේ වෙලා දිවිය පුරා දිවිය පුරා දිවිය පුරා මතකයිද ඉතින් ළමයි හුඟක් වෙලා එතන ඉඳලා ඉවරලා දැන් ඉතින් ටිකක් හවස් වෙන්න ළඟයිනේ. අපිට ඉතින් තව යන්නත් තැනකුත් තියෙනවනේ. ඉතින් ඒ නිසා තව ගලක් තියෙනවා මේ වගේම. ඒ නිසා අපි ඔක්කොම කල්පනා කරා ඉක්මනට යමු කියලා. ඉතින් ඒ නිසා දැන් ආයෙ අර කන්ද පල්ලෙහාට බහින්න ඕනේ. ඉතින් බහිද්දි තමයි ළමයි එපා වෙන්නේ. මෙතන නම් මාරම ලස්සනයි මං ඉස්සෙල්ලා කිව්වා වගේ. මොකද මම වොයිස් කරන්නේ නැතුව හිටියේ. මොකද ඔයාලට ඒ ලස්සන බලා ගන්න ඕනේ නිසා. ඇත්තට මෙතන මාරම ලස්සනයි. ඉතින් ආයෙ යාළුවොත් එක්ක ඉතින් පල්ලට යනවා හිමීට. ඉතින් වීඩියෝ එක නම් හුඟක් දික් වෙයි. ඒ නිසා මම පුළුවන් විදිහට වීඩියෝ ටික ගන්නම්. මොකද නැත්තම් vlog එක කම්මැලි නිසා. ඒ බව දැනුණා මගේ ලෝකෙ ඔබ කියලා පියාවයි දැන් තියෙන්නේ ආයි තව තැනක් තියෙනවා එතන මේ එකත් ගලක් මේ වගේම එකක් අමාරුයි මහන්සිත් එක්ක ඔව් සෑ වැඩි දැන් යන්නේ අපි මේ ගලත් බලන්න අර වගේම සුපිරි පොයින්ට් එකක් ට්‍රැවල් කරන්න නම් මාරයි බලමු ට්‍රැවල් එකක් කරන්න හිතාගෙන සුපිරි මොකද්ද කියන්න තියෙන්නේ ඉතින් නියම vlog එක ගැනද නියමයි කියන්න වගේ යාළුවන්ට සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මට කියන්නේ බං ඒක නේ බෙල් එක ගහන්න යන්න කියන්න බෙල් එකට පයින් එකක් ගහන්න ඉතින් හෙල්ලෙනවනේ කැමරා ෆෝන් එක හෙල්ලෙනවා අල්ලගෙන යන තියෙන ඉඳ ෆෝන් එක හෙල්ලෙනවා මේ ඔව් මම පෙන්නන්නම් ආවා ඉතින් අර වගේම තමයි අවසර වැඩි බං ඒ හොම් පිටිපස්ස බලා හිටහන්කෝ මතකයිද අද වාගේ දින ගැන්න ඒ කාලේ ලං වෙන්න පෙරමග අපි යන්නේ තමයි ලැස්තිනේ අපි දැන්න වෙලාව මම හිතන්නේ 12ට වගේ ඇති. දැන් ඉන්නේ පන්සලේ දැන් පන්සලෙන් යනවා.
තමයි තියෙන්නේ. අනේ වගේ අතනින් පස්සේ උන්ටරම් පාවිච්චි කරන මල්ලි. ටිකක් බීලා. ඉතින් ළමයි මම මාත් ගෙදර ආවා. ඉතින් එහෙනම් ඉතින් අද vlog එක මේ විදිහට ඉවරයි. ආයෙමත් දවසක ලස්සන vlog එකක් අරන් එන්නම්. ඔයාලා ඉස්සරහට ඕනි මොන වගේ vlogද කියලා කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා.